ඔබ පිනක් කළාට පස්සේ පින්වතුනි ඔබට ලැබෙන්න තියෙන දේවල් ලැබෙන්න පටන් ගන්නවා. ඔබ හරි ශාස්ත්‍රීය මිනිස්සෙක් වෙනවා. ඔබ නිරෝගී මිනිස්සෙක් වෙනවා. ඔබගේ පවුල වල තියෙන ප්‍රශ්න ටික ටික විසඳෙනවා පින්වතුනි. පාප විපාකයේ එළියට විසු වෙනවා පින්වතුනි. ඔබ අහලා තියෙනවා අකුණු සන්නායක කියලා જાතියක්. ඒ වගේම අකුණු විකර්ෂක කියලා જાතියකුත් ඔබ අහලා තියෙනවා. අකුණු විකර්ෂකයක් හයි කළාට පස්සේ ඒ පැලැන්තට අකුණු වදින්නේ නැහැ වීසි කරනවා යාට. පින කියලා කියන්නේ පින්වතුනි පාප විපාක වලට විකර්ෂකයක්. ඔබ පිනෙන් පෝෂණය වෙන්න පින්වතුනි අර පාප විපාක ටික ටික එහාට තල්ලු වෙලා යනවා. 100%ක්ම කියන්න බෑ. නමුත් යම් ප්‍රමාණයක් පින්වතුනි තල්ලු වෙලා යනවා. ඒක නිසා ඔබ සුවපත් ජීවිතයක් ගත කරනවා. ඉතින් මේ ඔක්කොටම හේතුව පින. ඔබට ඔබගේ අම්මව හම්බුනේ, ඔබට ඔය තාත්තව හම්බුනේ පිනට පින්වතුනි. ගන්ධබ්බෙක් කරලා දුක් විඳ හිටව ඔබට මට මේ හැමෝටම පින්වතුනි ඔය අම්මා තාත්තව මුණ ගැහුනේ. ඒ අපි කරගත්ත පින නිසා. අද අපිත් එක්ක ඉන්න ලොකු ගන්ධබ්බ පිරිසක් ඉන්නවා පින්වතුනි තාම අම්මෙත් තාත්තෙක් හොයාගන්න බැරුව අනන්ත ප්‍රමාණ දුක් විඳ. නමුත් අපේ පින අපිට උදව් කළා මේ ගමනේ. අපේ ජීවිත සැපවත් වුණා පින්වතුනි මේ පින නිසා. එහෙනම් ඔබ මෙන්න මේක හොඳට අවබෝධයට ගන්න පින්වතුනි. ඔබ යම් සැපයක් විඳිනවා නම් මොනවා හරි දෙයක් ඒ පින නිසායි ඒක වෙන්නේ, සල්ලි නිසා නෙමෙයි. ඒක නිසා ඔබ පින් කරන්න. පුළුවන් තරම් පින් කරන්න. තියෙන විදියට පින් කරන්න. ඔබ දකින්නද මේ පුංචි පුතාලා එහෙම ඉන්නවා. පුංචි පුතාලා දූලා ඉන්නවා 3 දෙනෙක් විතර එකතු වෙලා එක අටපිරිකරක් කරන් ඇවිල්ලා පූජා කරනවා. සමහරට එක පුතේකට දෙන්නේ නැති. අර ඉස්සර අපිට දුන්නේ කන්න කියලා. පොකට් මනිය දෙන්නේ. ඉතින් පොකට් මනිය දුන්නාට පස්සේ අපි ඒක අරගෙන ගිහිල්ලා කැන්ටිනෙන් මොන හරි අරගෙන ඒ යාළුවෙක් ඉන්නවනම් කියලා කතා කරලා ඒ පැත්ත දීලා කනවා. අන්න ඒ වගේ පෙංග සමහරට ඒ දරුවා පොකට් මනිය එකතු කරගෙන නැති. එහෙම ඉන්නවා. ඒ සතිය තුරාවට එන පොකට් මනිය ටික එකතු කරනවා. ඉතින් 5000 දෙර එකතු කරන්න බෑ. සමහර රුපියල් 100ක් එකතු කරගෙන නැති පුතා. කොච්චර වටිනවද මේක? ඔබ වියදම් කරන රුපියල් 25000ට වඩා ඒ පුංචි එකා පොකට් මනි එකතු කරලා ඉවරලා ඒ ගන්න රුපියල් 100 කියන එක පින්වතුනි මහා පුදුම පිං උපදවන දෙයක්. මොකද ඒකගේ බඩකින් දන් දෙන්නේ මේක. මොදර මතක තියාගන්න සුමන මාලාකාරය මල් නෙමෙයි දන් දුන්නේ භාග්‍යවතුන් වහන්සේට. මල් දන් දීලා නෙමෙයි පසේ බුදු රාජ්‍ය ලබන්නේ. ජීවිතේ දන් දීලා රජුරවන්ට යන්න ගිය මල් ටික දුන්නේ. ඒ වෙලාවේ හිතාගත්තේ දැන් රජුරෝ එක්ක මරයි මාව. නැත්තම් ප්‍රශංසා කරයි. මේක රජුරවන්ට දුන්නොත් මට සල්ලි හම්බ වෙයි. නමුත් භාග්‍යවතුන් වහන්සේට දුන්නොත් මගේ මුළු සසරම සුවපත් වෙයි. භාග්‍යවතුන් වහන්සේට පූජා කළා. දැන් මොකද්ද පූජා කළේ? මල්ද? ජීවිතේ. එතන සමහරවල් පොකට් මනි කියන්නේ පින්වතුනි මේ දරුවා හරි ආසයි මොනවා හරි කන්න. ඔබ දන්නවද ඔබ ඉස්කෝලේ යන කාලේ අපි ඉස්කෝලේ යන කොච්චර කැමතිද කඩචෝරු කන්න? නමුත් ඒකයි ඒව ඉවසලා. සමහරවල් බඩගින්නට නොකා ඉඳලා එකතු කරගෙන ආව සල්ලි ටිකක් වෙන්නේ නැති. ඒකේ තියෙන මහ ලොකු දෙයක්. අන්නේ ලොකු දේ සාසනයට පූජා වෙන්න තමයි පින්වතුනි අපි අවස්ථාවල් හදලා දෙන්න තියෙන්නේ. ඒක නිසා ඔබට සල්ලි නැහැ කියලා එක මාත්‍රයක්වත් එහෙම වෙන්න එපා. අනිත් අය කරන දේවල් වලට සම්බන්ධ වෙන්න පින්. අනිත් අය කරන දේවල් දැකලා පින් අනුමෝදන් වෙන්න පින්. සතුටටපත් වෙන්න. බුද්ධ ශාසනයක් නැගෙන දිහා බලලා සතුටටපත් වෙන්න පින්.